ලෝක ප්‍රසිද්ධ ගේම් of ත්‍රෝන්ස් කතාමාලාවේ අපි හැමෝම ආදරය කරපු චරිතයක් තමයි ගොස්ට් කියලා කියන්නේ. ගොස්ට් කියන්නේ ඩයර්වොල්ෆ් කෙනෙක්. ඩයර්වොල්ෆ්ලා කියලා කියන්නේ දැනට අවුරුදු 12000කට විතර කලින් පෘථිවියෙන් සම්පූර්ණයෙන් වඳ වෙලා ගියපු වෘක විශේෂයකට. හැබැයි තින් අවුරුදු 12000කට පස්සේ අපිට අවස්ථාව ලැබිලා තියෙනවා නැවත මේ ඩයර්වොල්ෆ්ලාව දැක බලා ගන්න. අවුරුදු 13000ක් විතර පරණ ඩයර්වොල්ෆ් දත් වගේ කෙනුයි අවුරුදු 72000ක් විතර පරණ ඩයර්වොල්ෆ් හිස් කබලකිනුය අරගත්ත DNA පාවිච්චි කරලා දැනට ජීවත් වෙන ඩයර්වොල්ෆ්ලාට ආසන්නතම වෘක විශේෂය වෙන අලු වෘකයන්ගේ ඩිම්බ පාවිච්චි කරලා විද්‍යාඥයන්ට හැකි වෙලා තියෙනවා ඩයර්වොල්ෆ් පැටව් 3 දෙනෙක් නිර්මාණය කරන්නට. රෝමියුලස්, රීමස් සහ කලීසි කියන නම් වලින් හැඳින්වෙන මේ පැටව් 3 දෙනා මේ වන විට ඇමරිකාවේ අකර 2000ක පමණ භූමියක හොඳින් ජීවත් වෙනවා කියලා තමයි අපිට ආරංචි වෙන්නේ.